නෑ මට පොඩි කතාවක් මතක් වුණා ඒකයි. නෑ පොඩි වැඩක් කරමු දෙන්න. දැන් මම මේ කියන වර්ග මවා ගන්න ඕනේ. හරි. සීරියස් වැඩක්. මොන මහා විශාල කැලයක්. පොඩි සංසුන් එන්නකො ඉතින් ඔහොම බෑ. ලොකු කැලයක්. මහා විශාල කැලයක් ගස් වැවිලා එම කට්ට කළුවර එම කළුවර ලොකු කැලයක්. වායේ කැලේ මැද්දේ යනවා. වා කාත් එකද යන්නේ. කැලේ මතක් කරගෙන ඇති. කාවද නැවෙන්නේ. ඊටසේ එම යනවා. ලොකු කැලයක්. කපාට ඉස්සරහට යනවා හතෙක්. මොකෙද්ද ආවේ? ඊට පස්සේ මොකක් හරි වෙනවා. සතා සහ ඔයා අතර නෑ හතා වාගේ පස්සෙන් පන්නනවා හරි මොකක් හරි එම සතෙක් එක්ක වෙන්න පුළුවන් සිද්ධියක් ඉතින්. කොහමරි ලැබුණ එක ඉවර වෙනවා. උල්ල ආයිදිකට යනවා. කපාට මෑතින් පේනවා ගයක්. කොයි වගේ ගයක්ද? ඒක විතර වහලේ හදලා තියෙන මොනවයින්ද? ආ යනවා ගේ ළඟට. එයිලා දොර අරගෙන ඇතුළට යනවා. කොයි වගේද ඇතුළේ තියෙන්නේ? එක බිත්තියක තියෙන ලොකු පින්තූරයක් ගහලා. ඒ පින්තූරේ මොකද්ද තියෙන්නේ? ඊයසවා ගෙදර පිටිපස්සේ දොරෙන් එළියට එනවා. එතන වතුර තියෙන එකක් තියෙන වතුර. වායක පහු කරගෙන යනවා. කොහොමද යන්නේ? ඉදිරි ටික මට මතක නැහැ. ඕකෙත් කෑලි ගොඩක් මතක නැහැ. මතකව විතරක් කියන්නම්. ඔය කැලේ මැද්දේ යනකොට වත් එක ගිය අනිත් එකයි ඉන්නේ. ඒ තමයි වාට ඉන්න විශ්වාසවන්ත මිනිස්සයා. ඔව් වැඩිපුරම විශ්වාස කරන මේ මිනිස්සයා. ගෙදර බල්ලත් එක ගිය වුණොත් ඉන්න පුළුවන්. කැලයක් නිසා අර අඩ විවහන නිලධාරියෙක් එක ගිය වුණොත් ඉන්න පුළුවන්. එහෙම ගියාම මේ අර හම්බුනාන සතෙක් ඒ වගේ තමයි වාර්දින ප්‍රශ්න. මේ මොහොතේ වාර්දින ප්‍රශ්න ඒ වගේ තමයි. එතකොට ඒ සතා සමග සිදුවෙන සිදුවීම ඉවර වෙන විදිය තියෙන්නේ. ඒක තමයි ප්‍රශ්න විසඳ ගන්න විදිය. ඒ කියන්නේ සමහරලාට සතා හිටියා මොකද උනේ දන්නේ නැහැ දැන් හතා නැහැ. එහෙමනම් වාට මැවුනේ ඉතින් ඒවා එහෙම තමයි ප්‍රශ්න විසඳන්නේ. ප්‍රශ්න මොකද උනේ කියලා දන්නේ නැහැ. නැත්නම් හතා එළවනවා ඔයා දුවනවා ආයෙ සතා එළවනවා එහෙම තමයි ප්‍රශ්න විසඳන්නේ. ඊළඟට දකින්නවනේ ගයක් ඒ ගෙදර තමයි වාගේ සාමාන්‍ය වාගේ එක්ස්පෙක්ටේෂන් වාගේ බලාපොරොත්තු අනාගත බලාපොරොත්තු ඒ වගේ තමයි. ඊට පස්සේ ගෙදර වහලෙන් කියන එක මම දන්නේ මට මතක නෑ ඒක. ආයෙ අර පින්තූරෙන් කියන එකත් මතක නෑ. මොකද්ද කියලා. අර දොර අරගෙන එළියට ගියාම වතුර දැක්කනේ. ඒද වාගේ සෙක්ෂුවල් ඩිසයර් එක. ඒක මුහුද දැකපු වුණොත් ඉන්න පුළුවන්. පොඩි වතුර කෝප්පයක් වගේ දැකපු වුන් ඉන්නත් පුළුවන්. එතකොට ඒක පහු කරගෙන ගිය විදිය තමයි වා ඒක විසඳ ගන්න විදිය. ඒ කියන්නේ පැනලා පීන ගියාද එහෙම මොකද්ද? ඒක දැයි විදිය. ඕක සෑහෙන දුරට හරි ඕක. පස්සේ හිමින්සරේ කල්පනා කරලා බලන්නකෝ.